අපි ඉසිපතනාරාම භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වශයෙන් සිදු කරන උතුම් පින්කම් මාලාවේ අද දවස අපට වෙන් වෙලා තිබෙන්නේ සමනා මයං මහරජ ධම්මරාජස්ස සාධිකා තත්තේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. මේ උතුම් පණිවිඩය එකල භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට පත් වෙලා වසර 237කට පසුව ලක් දෙන්නට ධර්මයේ රැගෙන ගොස් ලංකාව පුරාවට ධර්මයේ ප්‍රචලිත කිරීමේ උතුම් පුණ්‍ය කටයුත්ත සිදු වුණේ මේ උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය දවසයි. මේ 11 වෙනිදා තමා පුරපසළොස්වක පොහොය දවස එය නිමිති කරගෙන අප මධ්‍යස්ථානයේ සීල භාවනා වැඩසටහන සිදු කළා. ඉන් පොසොන් උත්සවය මූලික කරගෙන මිහිඳු කලාපය විස්සක පර්වතය නිර්මාණය කරමින් විවිධ කුඩුද නිර්මාණය කරමින් මිහිඳු මහරහතන් වහන්සේ සමග ලක්දෙන්නට රැගෙන ගිය 18 සංස්කෘතික කලාව සහ විවිධ කලා ශේෂ්ඨී පදනම් කරගෙන ලක්දෙන්නට රැගෙන ගිය දහමත් එක්ක ඒ පණිවිඩය සයිතුහන් කරමින් අද දවසේ අපි මේ සංස්කෘතික වැඩසටහන වගේම ආගමික වැඩසටහනක් සිදු කරන මොහොත. එහෙමනම් අද දවසේ අප මධ්‍යස්ථානයේ මේ උත්තම සත්බුදු වන්දනාමය පින්කම් සිදු කරලා අනතුරුව අප සිරිසිදුවත් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ දුවා දරුවන්ගේ සුසංයෝගයෙන් සිදු කරන භක්ති ගීත වැඩසටහන සහ වැඩිහිටි දෙමාපියන්ගේ වැඩිහිටි අපේ දායක පින්වතුන්ගේ සුසංයෝගයෙන් සිදු කරන භක්ති ගීත වැඩසටහන මේ ලෝකේ සියක් කෝටි ගණනාවක් සුවඳ වූ පුෂ්පයන් විකසිත වූවේද ඒ පුෂ්පයන් සමග අපගේ මේ බැතිමල් දෝතක් ඔබ වහන්සේගේ සිරිපා යුගල මත තබා බෙතිගී ගයන්නෙමු. අවසරයි. Karuna,
සුගන්ධේ වෙලි සුලංහා පිපිරම්ය මාලා වෙලි සුගන්ධේ වෙලි සුලංහා පිපිරම්ය මාලා මිහින් තලාගල දෙසින් පෙනේ සත් වර්ණ රශ්මි ධාරා මිහින් තලාගල දෙසින් පෙනේ සත් වර්ණ රශ්මි ධාරා සිසිලේ තිලි දිලි ලංකා අදයි සුපින්වත් මහින්ද මාහිමි වැඩි පොසොන් පෝරා අදයි සුපින්වත් මහින්ද මාහිමි වැඩි